හෙලෝ මිස්ටර් ස්කූප් ලවර්ස්. අද නම් අපි කරන්න යන්නේ අලුත්ම අලුත් වැඩක්. ස්කූප් 6ක් එකටම try කරන්නයි යන්නේ. අපි මීට කලින් ස්කූප් 6ව යවලා තියෙනවා. හැබැයි ඒ යවුවේ වෙන වෙනමනේ. ඉතින් ඔන්න අද අපිට ඇවිල්ලා තියෙන ඕඩර් එකක් ස්කූප් 6ක්ම එකටම පැක් කරන්න කියලා. මම හිතන්නේ මේ ඕඩර් එකත් අපිට දෙන්නේ බොයි කෙනෙක්. ආයේ ඉතින් කියන්න දෙයක් නෑ. මේකත් යනවා ඇත්තේ ලකීම ලකී ගර්ල් කෙනෙක්ට. ස්කූප් 6ම අරගෙන ඉවර වෙලා මගේ හිතට මැදි නිසා ඔන්න මම තවත් ඕනමන්ට්ස් දෙකක් ඇඩ් කරා. මේකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි අපි ස්කූප් 3ක් ගන්නකොට ඔයාලට වටින ෆ්‍රී ගිෆ්ට් එකක් දෙනවනේ. සාමාන්‍යයෙන් පර්ෆියුම් එකක්, ෆ්‍රේග්‍රන්ස් බෝටල් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒක මේ ඕඩර් එකට මම ඩබල් කරලා දෙනවා. ඒ කියන්නේ මේකට ගිෆ්ට්ස් දෙකක් ඇඩ් කරනවා ස්කූප් 6ක් නිසා. ඉතින් අපි අන්තිමට බලමු මේ වාසනාවන්තියට මොනවද ගිෆ්ට්ස් විදියට හම්බුනේ කියලා. ඕනමන්ට්ස් ටික බැලුවහමනේ දන්නේ අයිබ්‍රෝ පෙන්සිල් එකක් විතරයි මේකට ඇවිල්ලා නැත්තේ. ඉතින් මම ඒකත් ඇඩ් කරා. ඉතින් ඔයාලට ඔන්න අපි ෆ්‍රී ගිෆ්ට්ස් දුන්නා කියලා ස්කූප් ගොඩක් ගත්තා කියලා අයිටම්ස් අඩු කරන්නේ නැහැ. මට පුළුවන් උපරිමේ ඔයාලට ඇඩ් කරලා දෙනවා අයිටම්ස් ගොඩාක් ඔයාගේ ඕඩර් එකට එන විදිහට. මුලින්ම මේකට ඇඩ් වුණේ ෂීට් මාස්ක් දෙකක්. ඒක මම හොඳ ලස්සන ෂීට් මාස්ක් දෙකක් ඇඩ් කරා. ඊට පස්සේ මිරර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි දෙන මිරර් එක ඇඩ් කරලා ඊට පස්සේ කොම්බ් එකයි මිරර් එකයි දෙකම තියෙන සෙට් එකක් ඇඩ් කරා. ඊට පස්සේ ආවේ නෝට්බුක් දෙකක්. මේ තමයි අපි ළඟ තියෙන ක්වොලිටිම නෝට්බුක් එක. මං හිතන්නේ මේකට නම් ඔයාලා ගොඩාක් ආස වේවි. කාටවත් ආයේ වචනයක් කියන්න නැති වෙන්න හොඳම ක්වොලිටි එකේ අයිටම්ස් තමයි මම මේ ස්කූප් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනම කෙනෙක්ට බය නැතුව ගිෆ්ට් එකක් යවන්න අපේ ස්කූප් එක තෝරගන්න පුළුවන්. ඔන්න ඒ අතරේ හෑන්ඩ් ක්‍රීම් 4ක් ඇඩ් වුණා. අයිබ්‍රෝ පෙන්සිල් එකකුයි ඊට පස්සේ ලිප් බාම් දෙකයි. මම මේ ලිප් බාම් එකට පින්ක් කලර් එකෙන් ලිප් බටර් එකක් ඇඩ් කරලා ඊට පස්සේ ඇඩ් කරේ ඇලෝවේරා ලිප්ස්ටික් ලිප් බාම් එකක්. ඒකෙන් ලිප් බාම් විතරක් නෙමෙයි ලිප්ස් වලට ලයිට් පින්ක් කලර් එකකුත් එනවා. හරිම ලස්සනයි. ලිප්ස්ටික් දෙකක් ඇඩ් වුණා. කලර් ෂේඩ් දෙකකින් ඇඩ් කරා. ඊට පස්සේ ලිප් මාස්ක් එකකුත් ඇඩ් වුණා. නේල් පොලිෂ් එකක් තියෙනවා. මම ඒක මියුට් කලර් එකකින් ඇඩ් කරනවා. හෙයා ක්ලිප් එක නම් ඔන්න ලස්සන හොට් පින්ක් වලින් තමයි ඇඩ් කරේ. පර් නෙක්ලස් එකකුත් ඇඩ් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ කී ටැග් එකක්. කොලජන් ස්ලීපින් මාස්ක් 3ක් ඇඩ් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ පවුච් දෙකක්. රයිස් ස්ලීපින් මාස්ක් එකෙන් දෙකකුත් ඇඩ් වෙලා තියෙනවා. කලින් ස්ලීපින් මාස්ක් ඇඩ් කරපු ඕනමන්ට්ස් එකක් තව ඉතුරු වෙලා තිබිලා මම ඒක දැන් තමයි දැක්කේ. ඒකට අපි 24K gold එකෙන් ස්ලීපින් මාස්ක් එකක් ඇඩ් කරමු. පීච් නයිසරමයි ස්ලීපින් මාස්ක් දෙකකුත් ඇඩ් වුණා. මිනි ලිප්ස්ටික් එකයි වැක්ස් නෙක්ලස් එකක් තියෙනවා. මං කලින් නෙක්ලස් එකක් ඇඩ් වෙච්ච නිසා ඒකට යාට ලස්සන බ්‍රේස්ලට් එකක් ඇඩ් කරලා දෙනවා. ඉයරින් සෙට් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ බියුටි ස්පොන්ජ් එකක්. අයි ෂැඩෝ බ්‍රෂ් 3ක් තියෙනවා. මේක වලට ලිප් බාම් ගන්නත් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අයිබ්‍රෝ බ්‍රෂ් 3ක් තියෙනවා. මම ඒක එක ඕනමන්ට්ස් එකයි අරගෙන දාන්නේ. මට ඒක කොහොම හරි අමතක වෙලා. ඉතින් මම ඒකට අයිබ්‍රෝ බ්‍රෂ් 3ක් ඇඩ් කරා. ඊට පස්සේ ඕනමන්ට්ස් දෙක අයින් කරේ. නේල් ෆයිල් ස්ට්‍රිප් එකක් තියුණා. මම ඒකට 3ක් ඇඩ් කරා. ස්ක්‍රන්චීස් 9ක් ඇවිල්ලා තියෙනවා. ස්ක්‍රන්චීස් 9ක්ම ඇවිල්ලා. හැබැයි මම ඒකට ස්ක්‍රන්චීස් 5කුයි පපි ස්ක්‍රන්චීස් දෙකකුයි 7යි ඇඩ් කරේ. ඊටු අයිටම්ස් දෙකට මම රැන්ඩම් එක තව අයිටම් දෙකක් ඇඩ් කරනවා. ඉච්චර ස්ක්‍රන්චීස් ගොඩක් වැඩක් නැති නිසා. රැන්ඩම්ස් නම් ඇවිල්ලා තියෙන්නේ 3යි. හැබැයි මම අයිටම්ස් වන්න ගොඩාරියක් ඇඩ් කරා අර අයිටම්ස් දෙකත් එක්කම. ටෙඩි බෙයා කෙනෙකුයි ෆ්ලවර් හෙයා ක්ලිප් දෙකකුයි කොම්බ් සෙට් එකකුයි තවත් හෙයා ක්ලිප් ස්ලීපින් මාස්ක් පීච් මාස්ක් පොකට් ටිෂුස් මේ වගේ අයිටම්ස් ගොඩාරියක් ඔන්න ඇඩ් කරා. ස්ටිකර්ස්ත් ඇඩ් කරලා දැන් බලන්න යන්නේ අපි මේකට ඇඩ් කරන ප්‍රී ගිෆ්ට් එක. අපි මුලින්ම එකක් බලලා ඉමු. ඉතින් මේකට මුලින්ම ආවේ ලොංග් පර්ෆියුම් එකක්. අම්මෝ මේකේ සුවඳ ගැන නම් කියන්න කතා නෑ. හරිම සුවඳ පර්ෆියුම් එකක්. දැන් අපි බලන්න යන්නේ දෙවෙනි ගිෆ්ට් එක මොකක්ද කියලා. ඉතින් මේකට ඇවිල්ලා තිබුණේ පින්ක් කලර් එකෙන් ෆ්‍රේග්‍රන්ස් ස්ප්‍රේ බොටල් එකක්.
මේක බොඩි ස්ප්‍රේ එකක් නෙමෙයි. මේක ඇඳුම් වලට තමයි ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට සුගඳ ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඔන්න ඔය විදිහට තමයි ෆුල් ලෝඩ් එක ආවේ. ඇත්තටම ට්‍රේබල් එකේ ඉඩත් මදි ගොඩාරියක් අයිටම්ස් ආපු ඕඩර් එකක්. මං හිතනවා මේක හම්බෙන ගර්ල් නම් ගොඩාක් සතුටු වෙවි කියලා මේ ලොකුම ලොකු ඕඩර් එක දැකලා.